Hello guys, welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මොකක් කියලාද හිතෙන්නේ? මේ ටික දැක්කම ඔයාලට හිතෙන්නේ මම මොනව හදන්න යනවා කියලාද? පුළුවන් නම් කියන්න බලන්න. ඉතින් මම අද හදන්න යන්නේ මටන් සූප් එකක්. ඉතින් මම සූප් වර්ග වලින් වැඩිපුරම කැමති මේ සූප් එකට තමයි. ඉතින් මම මේකට අවශ්‍ය සියලුම දේවල් කලින්ම ලෑස්ති කරලා තියාගත්තා. ඉතින් අපි දැන් බලමු මේ සූප් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මේ ගන්න කිසිම දෙයක් කිරලා මැනලා නෙමෙයි අරගෙන තියෙන්නේ. මේ හැම දෙයක්ම මම එකතු කරගන්නේ මගේ හිතේ ප්‍රමාණවලට. ඉතින් මේ තියෙන්නේ මම අද මටන් සූප් එකට එකතු කරගන්න දේවල්. ඔයාලට පුළුවන් ඔයාලා කැමති දේවලුවක් කැමති ප්‍රමාණවලට එකතු කරගන්න. ඉතින් මෙතන තියෙනවා මටන් කපලා සෝදලා අරගෙන, මෙතන තියෙනවා ලුණු, සුදු ලුණු දෙකම. ඊට පස්සේ මෙතන තියෙනවා ගම්මිරිස් ගෝවකොළ දෙකක් විතර පොඩියට කපලා, බ්‍රොකොලි තියෙනවා, බෝංචි තියෙනවා පොඩියට කපාගෙන, කැරට් තියෙනවා සහ අර්තාපල්. ඉතින් මේ තියෙන්නේ පරිප්පු. මේක තමයි මම අද සූප් එකට එකතු කරගන්න පරිප්පු එක. මේක මේ ඉතාලියේ තියෙන පරිප්පු වර්ගයක්. මෙහෙ මේකට කියන්නේ ලෙන්ටික්ක කියලා. ඉතින් මෙහෙ අය මේ පරිප්පු එක විතරක් සූප් එක වගේ හදනවා. ඉතින් මෙහෙ ඉන්න අය නම් ඉතින් ඒක දන්නවා. ලංකාවෙත් මේක තියෙනවද කියලා මම නම් හරියටම දන්නේ නැහැ. ඉතින් මේකට මේ පරිප්පු එකම අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් අපි සාමාන්‍යයෙන් ගෙදර උයන පරිප්පු, ඒ පරිප්පු මේකට එකතු කරගන්න. ඉතින් මට හිතුණා මම මේ රසට කැමති නිසා අද මගේ සූප් එකට මේ පරිප්පු එක එකතු කරගන්නවා කියලා. ඉතින් දැන් අපි බලමු මේ ඔක්කොම එකතු කරගෙන කොහොමද මම අද මේ මටන් සූප් එක හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා සූප් එක හදන්න ගන්නකොට මෙන්න මේ වගේ උස භාජනයක් අරගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා බටර් ටික. ඉතින් මේ බටර් ටික මෙන්න මේ වගේ හොඳට රත් වෙලා එනකොට මේ වගේ ඔයිල් වගේ තියෙනකොට මේ මටන් ටික මම එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඉතින් අපි මේක බැද ගන්නවා කිව්වට එහෙම බැද ගන්න නැහැ. බටර් එකේ චුට්ටක් අර පාට වෙනස් වෙනකන් තියා ගන්නවා. ඊට පස්සේ අපි මේකට ලුණු කුඩු චුට්ටක් එකතු කරගන්නවා. ගොඩක් එකතු කරගන්න එපා. චුට්ටක් එකතු කරගන්න අර මස් එකට ඒ රස එන්න. අපි මොකද සූප් එකට එළවලු දාලා පස්සේ ආයි ලුණු එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට ලුණු ටිකත් එකතු කරගෙන අපි හොඳට කලවම් කරගන්නවා. මේ වගේ විනාඩි 5ක් වගේ මෙහෙම මස් එක කලවම් කර කර තියා ගන්නවා. මේ බලන්න මේ වගේ මේ පාට වෙනස් වෙලා තියෙන්නේ. මේ ගානට ආවම හොඳටම ඇති. අර ගොඩක් මස් එක තෙල් එකේ කර වෙන්න එහෙම දෙන්න එපා. මේ ගාන තියෙද්දි හොඳටම ඇති. අඩු ගින්දරේ තමයි අපි මේ ටික කරගන්න ඕන. ඉතින් දැන් මම මේ වෙලාවේ මේකට එකතු කරගන්නවා ලුණු ටිකයි සුදු ලුණු ටිකයි. ඊට පස්සේ ගම්මිරිස් ටික එකතු කරගන්නවා. මම අර කලින් පෙන්නපු ගම්මිරිස් ටික වංගෙඩිය දාලා චුට්ටක් විතර කොටාගෙන තියෙන්නේ. අර ඇට පිටින්ම දාන්න නැතුව. ඔයාලා කැමති නම් ඔයාලා ඇට පිටින් එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගෙන විනාඩි 2ක් 3ක් විතර ගියාට පස්සේ මම මේ එළවලු ටික මේ විදිහට එකතු කරගන්නවා. මේ වෙලාවේ මම බ්‍රොකොලි එකතු කරගන්නේ නැහැ. බ්‍රොකොලි නැතුව අනිත් එළවලු ඔක්කොම එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. මේ ටික හොඳට කලවම් කරගෙන ඊට පස්සේ මම මේකට වතුර එකතු කරගන්නවා. මේ එළවලු ටික වැහෙන ගානට වගේ වතුර එකතු කරගන්න ඕනේ. වතුර එකතු කරගෙන ඊට පස්සේ මම මේකට ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ගොඩක් නෙවෙයි ටිකක්. රස බලලා අපිට පස්සේ මදි නම් තව ලුණු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගෙන මද ගින්නේ විනාඩි 45ක් පැය භාගයක් විතර තඹ ගන්නවා. මේ තියෙන්නේ පැය භාගයකට විතර පස්සේ. මේ බලන්න දැන් මගේ සූප් එක. දැන් මේකේ මස් එක එළවලු හොඳට තැම්බිලා තියෙන. ඇත්තටම හොඳ සුවඳක් එනවා. මාරම සුවඳක් තමයි මේ වෙලාවේ ඉන්නේ මේ සූප් එකෙන්. දැන් අපිට පුළුවන් අර බ්‍රොකොලි ටික මේ වෙලාවේ මේ සූප් එකට එකතු කරගන්න. මම කලින් මේකට මේ බ්‍රොකොලි ටික එකතු කරගත්තේ නැත්තේ එමනම් මේ බ්‍රොකොලි එක ගොඩාක් තැම්බෙනවා. තැම්බිලා පොඩි පොඩි කෑලි වලට දිය වෙලා යනවා. පැය භාගයක් විතර එළවලු ටික හොඳට තැම්බුණාට පස්සේ බ්‍රොකොලි එකතු කරගත්තම මේ බ්‍රොකොලි කෑලි ටික හොඳට ලස්සනට කොළ පාටට සූප් එකේ තියෙනවා. මේ බලන්න. මේ බ්‍රොකොලි කෑලි දිය වෙලා නැහැ. හොඳට කෑලි හැපෙන ගානට ලස්සනට කෑලි ටික තියෙනවා. ඉතින් මගේ සූප් එක දැන් හදලා ඉවරයි. දැන් මේකෙන් හොඳ සුවඳක් එනවා. පාන් කෑල්ලකුත් ටෝස් කරගෙන දැන් සූප් එක බොන්නයි තියෙන්නේ.